හැබැයි මේක මහා අමුතු නිකන් ජරා ටයිප් එකේ කැෆේ එකක්. ඇතුළේ අර අමුතු නිකන් ටොයිලට් වගේ සීන් එකක් තියෙනවා නේද? 맛있어요. අපි යනවා කොරියන් කැරකේ බා එකටම එක්කයි යනවා මේගොල්ලෝ. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක නොකර බෙල් බටන් එකත් ඔබන්න. කමෙන්ට් එකක් තියලා යන්නත් අමතක කරන්න එපා. මම හිතුවා මට බ්ලොග් කරන්න බැරි වෙයි කියලා. මම උදේ පාමාට නැගිට්ටේ 6:00 වෙද්දි පිටත් වෙන්නම් කියලා යොන්සේ යුනිවර්සිටි එකට. බට් අද මාර්කේ ඔක්කොම ප්ලෑන්ස් ඉවරයි. උදේ නැගිටිනකොට මගේ ෆෝන් එක 130යි charge එකලා තියෙන. ඊට වඩා එහාට charge වෙන්නේ නැහැ ෆෝන් එක. Oh my god. and මගේ power bank එක dead. power bank එක dead means මම charge කරා දෙතුන් පාරක්. power bank එකෙන් power එක එළියට දෙන්නේ නැහැ. මම මේ වැඩි වෙලාවක් පාවිච්චි කරන්නේ නැහැ. බොහොම අමාරුයි. මම චූට්ටක් charge කරගත්තා. සහ මම මගේ ටැබ්ලට් එක පාවිච්චි කරනවා. දැන් මැප් එක බාන කරන්න දෙයක් නැහැ. මම යන්න හදන්නේ මගේ ෆෝන් එකට කේබල් එකක් මම බැලුවා මොනවද wireless charger එක plus power bank එකක් ගන්න. ඒක ගන්න එක තමයි main එක. ඊට පස්සේ තමයි මම අද අනිත් ඒවාට යන්න නැතුව shopping කරන්න හිතුවා. බලමු shopping කරන්නේ පෙන්නන්න මට මේක තිබ්බොත් හොඳයි. charger තිබ්බොත් හොඳයි. අනේ මන් දන්නේ මේ ඉන්න තැන ෂෝප් මගේ ඉන්න තැන රාමෙන් එකක් යනවා මම. මේකේ රාමෙන් තියෙනවා නම් ෆ්‍රී කන්න. මේක charge වෙනකන් චුට්ටක් මෙහෙම අල්ලන් අම්මෝ පවුනා. Okay, bye bye. See you in somewhere. මම සාලේ මාරු කරගත්තා. අද සෙල්සියස් එක 4යි. පට්ට සීතලයි. කන්දකට මැහැ දෙකක් ගන්න ඕනේ. මේ ඊයේ සීතල නැත්තේ මට ගානක්වත් තිබුණේ නැහැ. අද මාර සීතලයි. දැන් ෆෝන් එක වැඩි තමයි. දැන් 80ක් කොහොමද තියෙනවා. දැන් මෙතන සුපිරියම් ප්ලේස් එකක්, කල්චරල් සෙන්ටර් එකක්. ඔබ ගන්න අර බිල්ඩින්ග් එක දන්නේ නැති මට දැන් ඒකට කියන එක මතක නැහැ. සීතලයි. මං ඉන්නේ තොන්දෙමුන් වල. තොන්දෙමුන් කියන්නේ තනිකරම shopping වලටම තියෙන තැනක්. ආයෙත් සුපිරි. මම සල්ලි අතනින් ගත්තොත් මම යනවා වෙන ප්ලේස් එකකට බලමු. සීතලයි. 잠깐만. 위로. දෙයියනේ මේක 10,000ක් වුණා. ඒ කියන්නේ ඩොලර් 10ක්. වැඩිද මන්ද? මොකද මෙච්චර වෙන්නේ නැහැ. department store එකේ already Christmas. Look how cute. අර මෙහෙම එල්ලේනවා තියෙන ඒවා හරි ඔක්කොට දාගෙන යන්න. මේකක් ගත්තා. මේකේ power bank තියෙන තැනක් තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. මෙතන තනිකර luxurious items ඉන්නේ. perfume මැද්ද යන්නේ perfume store තියෙනවා 50ක් විතර. මාර සුවඳයි. all like high end brands. ළමයි සල්ලි කියලා බලන්න නැතුව මම යනවා කැම් එකක් ගන්න. ඔක්කොම ඩිපාර්ට්මන්ට් ස්ටෝර්ස් අරම මේවා ලොකු බැංකු ඒවා තියෙන්නේ. ඒක රස්නේ වෙනකන් ඉන්නේ. බස් වල ගිහිල්ලා ටයිම් එක මාර විදිහට ඉවරයි. දැන් already 1යි ගානක්. මම දැන් ටැක්සි එකක් ගන්න යන්නේ. ටැක්සි එක ඇවිල්ලා මම හිතන්නේ.
මම ආව ටෙක්නෝමාර්ට් කියලා එකකට. මේකේ සෙකන්ඩ් හෑන්ඩ් එහෙම ගන්න තියෙනවා ඉලෙක්ට්‍රොනික බඩු. සීතලයි මට මාර ටයර්. ටැක්සි එකේ ආපේ හොඳයි. මට ගියා $15ක් හැබැයි. මේ ටෙක්නෝමාර්ට් එකේ මට දැන් පේන විදිහට ඇඳුම් වල එහෙම අර සෑහෙන 80ක ඩිස්කවුන්ට් අර මේවා තියෙනවා. මම හොයන්නේ ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් මම හිතන්නේ මම හරි තැනට ආවා. ඒක ලාභයි ගන්න විදිහක් නෑ. මේගොල්ලෝ Apple Pay ගන්නෙ නැහැ. මගේ කාඩ් එකෙන් ගෙවන්න බෑ. කාඩ් එකෙන් ගෙවුවොත් ලොකු ගෑනක් යනවා. ගන්න එපා කියලා කියනවා කියලා මම හිතනවා. එහෙනම් මම දැන් යනවා shopping කරන්න. මේක හරියන්නේ නැහැ. Oh my god, my bad days there. What to do? දැන් මම යන්න හදන්නේ අමුතු කැෆේ එකකට. මේක මේ Instagram ගොඩක් රිවිව්ස් තියෙනවා. මම කවුරු හරි මගේ ෆෑන් කෙනෙක් මට නංගි වගේ නම් මතක නෑ. ඔයා මට දාලා තිබුණ මැසේජ් එකක් අනේ අක්කි පුළුවන් නම් මේක try කරන්න කියලා. මට හිතනවා දැන් අද මුකුත් විශේෂ දෙයක් නොකරපු එකේ දැන් ඊකට යන්න කියලා. හැබැයි මේක මහා අමුතු නිකන් ජරා ටයිප් එකේ කැෆේ එකක්. නිකන් ආකිටෙක්චර් මම හිතන්නේ. ටොයිලට් එකක්ද වගේට මම ගිහලා බලමු. මේ සෝලර කොහෙද හරියක්. මම අනියන එකේ මෙතන දාන්නම් ඇඩ්‍රස් එක. එහා පැත්තේ අලුතෙන් කඩයක් ඕපන් කරනවා. රතු පාට තියෙන කට්ටිය ට්‍රෙක්ස්ලා ඉන්නවා. ඔක්කොම තමල තියලා මට මේ සීතල යන ගම මට මෙතන සීව් එකෙන් කන්න හිතෙනවා. කියන්න ඕනේ මට දැන් කැෆේ නෙවෙයි යන්න ඕන හොඳ බාට් ටිකක් කන්න යන්න ඕනේ. දැන් කවන්නේ මෙච්චර දුර ආපෙකේ. මෙහෙ කොහේ හරි තැනක් හොයන් යනවා කියන්නේ පට්ට දුරක්. සෑහෙන අමාරුයි. කලින් ගිය වැඩේ $15ක් දීගෙන ටැක්සි එකක් දීලා අන්තිමට මට ගන්න ඕනේ නැහැ. පොකට් එක තිබුණා. වඩ Apple Pay එකෙන් ගෙවන්න බෑ. මෙතනද මාත් එක පිටිපස්සේ පිලිපීන සෙට් එකක් යනවා. ඒකට වෙන්න ඕනේ. සෝන Instagram famous එකට යන්නේ අපි වගේ මිනිස්සුනේ. Let's go Lanian. මේක ඉස්සර මිනිස්සු ෆොටෝ ගන්න. මේ foreigners ලා. දැන් කන්න ගන්න අප්ඩේට් එකක් කරා. මේක අරන් ගියාට මම පස්සේ මාරු කරා. ඔය ඇවකාඩෝ තියෙන එක මම කල්පනා කරා ඇවකාඩෝ තියෙන ඒවා හැමතැනම කන්න පුළුවන් නේ කියලා. මම දැන් ආයෙ ගිහලා මේ චොක්ලට් ක්‍රොසන්ට් එකක් ගත්තා. මම එළියට ආවා. ඇතුළේ අර අමුතු නිකන් ටොයිලට් වගේ සීන් එකක් තියෙනවා නේද? ඒ දැන් ඔක්කොම පිරিলা. කට්ටිය පිරিলা. මම හිතන්නේ තනි මැඩේටි මමයි හරි එකයි දෙන කට්ටිය මාර ඉදිරියේ පිරিলা. හැබැයි ඒ ඔක්කොම not locals. කිසිම කෙනෙක් කොරියන් වලින් කතා කරන්නේ at least Japanese. හරිද? මං හිතන්නේ this is not a best place because no local know the best, right? හරි මගේ චොක්ලට් එක රෙඩි. මේක මම තියලා පළට ගිහලා මේ චොක්ලට් ලාටේ එකක් අරන් එන්න. ඒකේ දාලා තියෙනවා best in the town කියලා. මම ඒක ඕඩර් කරා. මේක කස්ටර්ඩ් වලින් හදපු මොකක් හරි බ්‍රෙඩ් එකක්. මේක චොක්ලට් තනිකර ක්‍රොසන්ට් එකක් වගේ එකක්. මේ වගේ තියෙනවා හෙන්න ලොකුයි. දැන් මේක සාමාන්‍ය ලොකු එකක්. අර තිබුණ ක්‍රොසන්ට් එහෙම අල්ලට වැඩිය තනි ලොකු ඒවා තිබුණේ. මේකට කිව්වේ චොක්ලට් ලාතේ කියලා. best in the town කියන බලමු. That's nice. It's not a මොකද්ද අපි බොන්නේ? මොකද්ද අපි බොන්නේ මේ චොක්ලට් ඩ්‍රින්ක් එක? මතකයි. මට පොඩ්ඩක් කන්ෆියුස්. ඒ බොනේ චොක්ලට් ඩ්‍රින්ක් එකක් නෙවෙයි වෙන මොකක් හරි. මාරහය. සුප්‍රී. දැන් වෙලාව 4:00යි. අපි යමු දැන් shopping කරන්න. මම යන්නේ go to mall එකට. මේක one of nice place to shopping. මේ මං ගියා උද්දේ ගිය පාරක් ආපු පාර මේකට ගියා. මගේ ස්ටෝරේජ් නෑ ෆෝන් එකේ iPhone මම ගෝඩ් මම පුළුවන් තරම් බලන්න ලස්සන ගන්නේවා ටික පෙන්නන්න. එතන at least පොඩි චුට්ටක් ක්ලිප් එකක් දාන්න. වැඩේ කියන්නේ මේක හරිම සෙනග ටයිම් එකක්. දැන් කට්ටිය ගෙදර යන වෙලාවනේ. මේක තනිකරම පිස්සු හැදෙන ප්ලේස් එකක්. $5 10 5 20 ඉඳලා එක එක ගණන් වලට හැදුම් තියෙනවා. ඇක්සසරිස් තියෙනවා. මාර ගොඩක් අයිටම්ස් තියෙනවා.
මම හිතන්නේ අපේ බෑග් එක උතෝනේ මේව අරන් යන්න. මගේ ටාගට් එක $150කට විතර මොන හරි ගන්න. ලස්සනයි මට ඕනේ පිජාමාස් ගන්න. යාළුවන්ට චුටි ගිෆ්ට්ස් මොන හරි ගන්න. වැඩේ කියන්නේ මෙතෙන්ට ආවම පිස්සු හැදෙනවා. ඒකනේ වැඩේ. මම බලන්නේ 10,000 ඇඳුම් ගන්න. කියන්නේ 10,000ට තියෙන ඇඳුම් ඒ කියන්නේ $10 ඊට අඩු වෙන. අපි ෂීන් එකෙන් ගන්නෙත් එහෙමනේ. ෂීන් එකේ නම් දැන් ඇඳුම් ගණන්. මේක මාර ලොකුයි අනේ මන්ද මම එක්ක ෂොප් කරලා ඕගොල්ලොන්ට බල්ට් එක පෙන්නන්න මං ගත්තේ ඒවා. නනේතක පන්දිච්චන මම මෙතනින් මේ ලස්සන පෆි සෙරප්පු දෙකකුයි ඒප්‍රන් දෙකකුයි ගත්තා. මං හරි ආසයි මේ ලස්සන ඒප්‍රන් තියෙනවා. මං ඒප්‍රන් ගත්තා සපත් දෙකක් ගත්තා. ඒ ආන්ටි මට ඩිස්කවුන්ට් එකක් දුන්නා. ඒ ආන්ටි කො මගේ නම ලස්සනයි කියලා. එප්පයෝ කිව්වා ස්මයිල් එප්පයෝ. මේක එන්ඩ් එකටම වගේ ආවා. දැන් අනිත් පැත්ත රූට් එකෙන් ආය යනවා. මේ කෑලි දෙක තුනක් තියෙනවා. පිස්සු හැදෙනවා. Oh my god, Christmas ආස හිතෙනවා. බොහොම අමාරුවෙන් සමයකටත් හරියන මේ පිජාමා එකක් හොයාගත්තා. ඇඳුම් තියෙනවා ගණන් සමහර ඒවා. ලබූබූලා හිටියා. ලබූබූලා දෙන්නෙක් මට 15,000 දෙන්නකෝ. ඒ කියන්නේ $15කට පැතුම් 10ක්. $15කට පැතුම් 10 දුන්නේ. මේ මලු තුනයි තියෙන්නේ. ඒනට මං හිතන්නේ මගේ $200න් almost 150ක්ම ඉවරයි. මගේ ඊටත් වඩා ඉවරයි. හැබැයි මම හොඳ ජැකට් එකක් ගත්තා. මේක මෙහෙම තිබුණාට හොඳ වින්ටර් ජැකට් එකක් තියෙනවා. තමනාද ගිහලා පෙන්නනනේ මගේ බැටරිත් ඉවර නම්. My traveling is not always easy. I'm tired. මගේ හොඳට දෙනවා. Oh my god. and මේ මොනවද වල කියන්නේ යන්න ඕනේ ලයින් එක හොයාගන්න ඊට වඩා ගේමක්. සීතලත් ගියා මහන්සියට එනකොට මගේ තොල් එහෙම අම්මෝ මේ තොල් නෙවෙයි ස්ට්‍රීට් ෆුඩ් තියනවා කමුද. මොකද දැන් හවසට vlog එකක් කරනවා කොලැබ් එකක් මංජු එක්ක. උගුර ගන්නනේ මංජුව. දැන් නැත්තම් කොලැබ් එකකින් බලන්න. මම බැලුවේ මම ගියේ මෙතනින්ද. yes අර වියට්නාමේ කඩේදී අපි කමුද මොනා හරි ස්ට්‍රීට් ෆුඩ්. 이거 이산들 큰 거 보냈어요 이번에 이것도. 떡볶이. 떡볶이. 예, 떡볶이. 떡볶이. 맛있어요. ඒක දැක්කම ඔයගොල්ලන්ට බය හිතේ අය. නා මේ උනට මේ තනකර හැපෙත්ත ස්ටේෂන් එක මේ ස්ටේෂන් එකෙන්ද අප්පර ටිකක් කැවිදින් නැතිම. මේ දවල් උදේ එනකොට මේ කඩ ඔක්කොම ඇරලා. දැන් වෙලාව 7:00 විතර ඇති. ළමයි තෙපොක්කි කනවා. චෝනගේ කෑම කනවා. චෝන කෑපු කෑම කන්න කිව්වනම් තොපොක්කි usually කොරියන් කට්ටිය කන කෑමක්. මේ මම උදේ කාපු එක දාලා ගිහලා දැන් ඒක විසි කරන්න ඕනේ. මේක කාලේ ඉන්නම් මේ ෆෝන් එක දානවා charge වෙන්න. charge වෙන එකෙන් අයියෝ වැඩක් නැහැ කතාව. මට තෑගි හම්බුණා. මාව බලන්න නංගි කෙනෙක් ආවා. එයා හිස්සා තින්නේ නෙවෙයි ආවා. එයා මට චුටි ලස්සන තෑගි ටිකක් අරන් ආවා. උඩින් තියෙන එක නම් තමයි කැමති. ඔය දුන් දදා කියන්නේ මොනවද ඔබේ? මන්ද කියන්නේ? මොනවද මන්ද කියන්නේ? ඩම්ප්ලින්ස් අප්පු මාසන. පේන්න බෑ. මෙහෙත් කඩේ මම මේ දැන් ඇවිදින්නේ මේ. තාම බැරි වුණා. මේ ඉන්න මංජු අයියා. අයියද දන්නේ. අයියා තමයි. ඔව් මේ මොනවද එන්නේ? නම කියනම කම්ජත්තා. 이거 맛있어요. 맛있어요 රසයිනේ. කෙනේ මන් දන්නවා. ඔව්. දන්නවා මන් දන්නවා චොට්ටික.
මේක හරියටම මේක තව ෆිල්ම් හේජන්කෝ කියලා එකක් තියෙනවා. ඒක එක කෙනාට එන්නේ. මේක අර සෙට් එකක්. ඕකේ. වීඩියෝක් කරු අන්තිමට ආපු. ඔක්කේ අද ඔයගොල්ලෝ තියෙනවා මට නම් තේරෙන්නේ මෙයාගෙන් අහන්න. මොකක්ද ඔක්කේ අද කියන්නේ මික්ස් මික්ස් කරන්නේ මේ මොකද ඌර දැන් මෙහෙ එනවා නම් ඇත්තටම හැම එකම නගන්න ලෑස්තිලෙන්න ඕනේ මම නංගිට කිව්වා අහන්න මේ vlog එකේ ඉතුරු ටික මේ මංජික vlog එකෙන් බලාගන්න කියලා තමයි කියන්නේ. මේ ඉන්න චිත්මා නේද? ඔය නමත් අපතක. මේ චිත්මාගේ ක්ලාස් යනවා. මොකද මාත් යාගේ දැන් ක්ලාස් යනවා හංගුවද කියන්නේ? හංගුල් ඉගෙන ගන්නද? කොරියන් භාෂාව ඉගෙන ගන්න. ඒක ඔයා කියන අපි ප්‍රොමෝෂන් එකක් කොහොමද ඔයා කන්ටැක්ට් කරගන්නේ? මම ඉන්නවා Facebook එකේ චිත්මා දෙවංගි කියලා. මම මේකට දාන්න. චිත්මා දෙවංගි නමින් ඉන්නවා. කොරියන් ඉගෙන ගන්න කැමති ඕනම එක්කෙනෙක්ට my classes වලට join වෙලා හොඳට කොරියන් ඉගෙන ගන්න පුළුවන්. මාත් යනවා මේ ක්ලාස්. මම මං අහලා තියෙන විදිහට දැන් මෙයා හොඳ හරි මම වගේ ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක් නේ. දැන් මේ එහෙම නේද මංජු කන්ෆර්ම් කරයි. ඔව්. එදා හම්බුණා ඔව් ඉතින් ලගේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි පස්සේ මම දැක්කම TikTok වල මම පොඩක් බලුවා ඒකට මට තේරුණා එහෙනම් බයි උදේට තියෙන කුණු ටික නෑ රැයට තියෙන කුණු ටික උදේට නැත්තේ ඕකයි කට්ටිය අදිනවනේ දානවා මේ කොෆි ෂොප් එක වැත්තේ එපා මේ හොඳයි අපෝ හොඳයි අපි කොෆි බිව්වා මංජුගේ vlog එක ඉවර වෙලා ඉතින් බලන්න යනවා ඩිලිවරි ඔප්පලා යනවා අපි යනවා කොරියන් කැරකේ බා එක්කටම එක්කයි යනවා මේගොල්ලෝ මේක කොයින් එකක්ද හම්බෙන් දැක්ක තැනකට ආවේ 없어요? 예, 빵이 없어요. 빵이 없어요? 네. 네네, 알겠습니다. මොකද පණිය ඔප්සයෝ කියන්නේ? ආ කියන්නේ ගිහිල්ලා ඔක්කොම ටික. වහලා නෙමෙයි ගිහිල්ලා. අපිට එක්ස්පීරියන්ස් එක ලැබෙන අවුරුදු දෙකක්. කාමර ටික ගිහිල්ලා. අපිට එළියට කැරක කියන්නේ තිබ්බේ. ඔයා මේ ළමයා මට තෑගි ගෙනාවා. අස්සන බණී කෙනෙක් ඉන්නවා. Bye. මේ සෙල්සියස් වංශක බින්දුව ඉන්නේ. Bye. Bye. ඒ මම මෙතනින් ඇවිදින්න.